අද මුළු රට පුරාම වායු ගුණාත්මක භාවය පිරිහී ඇති අතර බොහෝ ප්‍රදේශ සෞඛ්‍යයට අහිතකර වායු ගුණාත්මක දර්ශක මට්ටම් වාර්තා කරනවා. උතුරු පළාත විශේෂයෙන් යාපනය ඉතා අහිතකර තත්ත්වයක් අත්විඳිමින් පවතිනවා. දුර්වල වායු ගුණාත්මක භාවය රට පුරා පුළුල්ව පැතිරී තිබෙනවා. හෙට පෙබරවාරි 11 වන දින වායු ගුණාත්මක භාවය ප්‍රදේශ කිහිපයක තවමත් පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා වන අතර උතුරු බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක සෞඛ්‍යයට අහිතකර මට්ටම් ඇතිවිය හැකියි. දුර්වල වායු ගුණාත්මක භාවයේ මෙම හදිසි වැඩිවීම ගිය සතියේ අග එනම් පෙබරවාරි 7 වන දින උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරම්භ වී පෙබරවාරි 8 වන දින අනෙකුත් ප්‍රදේශවලට පැතිරී ගියා. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ ඉන්දියාවේ පවතින අධික වායු දූෂණයයි. මෙම දූෂිත වායු බෙන්ගාල බොක්ක හරහා සුළං මගින් පැමිණෙන අතර ප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් ලංකාවට ඇතුළු වෙනවා. නවතම කාලගුණ තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.